අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අදත් ඇග්‍රිබිස් YouTube channel එක ඔස්සේ අපි අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් ඔබට මතකයි අපි වීඩියෝ එකක් අරගෙන ආවා ඉරාන ඊශ්‍රායල් යුද්ධයේ ආරම්භයත් එක්කම මේක මොන ආකාරයකට බලපෑමක් වේවිද කියන කාරණේ අපි සාකච්ඡා කරා. ඉතින් අපි එහිදී ඉදිරිපත් කරපු කාරණා මේ වෙන විට ඔප්පුවෙමින් පවතින විශේෂයෙන් ඉරාන වෙළඳපොළට තේ වෙළඳපොළට වෙච්ච ඩැමේජ් එකත් එක්ක එහි ප්‍රතිඵල මේ වන විට ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ ඉන්දියානු තේ වෙළඳපොළ සහ කෙන්යානු තේ වෙළඳපොළ තුනේම ලොකු පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඉතින් අද දවසේ අපි වීඩියෝ එක තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේක අතර පුංචි වීඩියෝ එකක් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ යුද්ධය ආරම්භ වෙලා සතියකට පස්සේ ලංකාවේ තේ වෙළඳපොලේ මොකක්ද වෙලා තියෙන්නේ සහ ඉදිරියේදී කුමන තත්වයකට යාවිද කියන එක. ඉතින් මේ සතිය වෙද්දී ලංකාවේ කොළඹ තේ වෙන්දේසියේ දැඩි පසුබෑමකට ලක් වුණා. විශේෂයෙන්ම පහතරට තේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සම්බන්ධයෙන් ලොකු ගැටලුවකට පත් වුණා. කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක තේ වලට තේ ඇත්තටම අන්සෝල්ඩ් වුණා. අලෙවි වීමක් සිද්ධ වුණේ නැහැ. සමහර ප්‍රධාන ශ්‍රේණිවල තේවලට ඇත්තටම බිඩ් එකක්වත් ලැබුණේ නැහැ. ඒ කියන්නේ මිලක්වත් නියමුනේ නැහැ ඔක්ෂන් එක තුල. ඉතින් මේක ඉතා විශාල පණිවිඩයක් දෙනවා ප්‍රධාන වශයෙන්ම තේ අන්සෝල්ඩ් වීම සහ දෙවෙනි එක තමයි බිඩ් එකක්වත් තිබ්බේ නැති එක. ඉතින් මේ தত্ত্বය දිගටම පැවතුනොත් විශේෂයෙන්ම මාසයක් විතර වගේ කාලයක් ලබන සතිය සහ ඊළඟ සතිය දක්වා පැවතුනොත් ප්‍රධාන වශයෙන්ම පහතරට තේ කලාපයේ මිල පහළ යෑමක දැඩි රිස්ක් එකක් අපිට තියෙනවා. සාමාන්‍යයෙන් මේ වන විට පහතරට කලාපයේ තේ අමුතේ කිලෝ එක මිල රුපියල් 200 170 80 සීමාවේ තියෙනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට මේ තත්ත්වයේ ඉදිරියට පැවැත්ම සිද්ධ වුණොත් ප්‍රධාන වශයෙන්ම තේ මිල රුපියල් 150 හෝ ඊට පහළට යෑමේ වැඩි ඉඩ කඩක් තියෙනවා. රුපියල් 150 හෝ ඊට පහළට යෑමේ වැඩි ඉඩ කඩක් තියෙනවා. ඉතින් එහෙම වුණොත් කුඩා තේවතු ශේෂ්ත්‍රයට විශාල පහරක් එල්ලවීමේ හැකියාව තියෙනවා කෙටි කාලීන වශයෙන්. ඉතින් අපි හිතන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉතා දිගු කාල යුද්ධමය තත්ත්වයක් පවතී කියලා මාස 3-4ක් වගේ ඇදිලා යනකම්. නමුත් ප්‍රධාන වශයෙන්ම ඉදිරි මාසයේ තේ මිල පහත වැටීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔක්ෂන් එකේ කොළඹ එක මේ වෙන විට පෙන්눔 කරමින් තියෙනවා. ප්‍රධාන ශ්‍රේණි සියල්ලේම විකුණා ගැනීමට අපහසු වීම සහ බිඩ්ඩයක්වත් ලබා නොදීම. ඊළඟ කාරණේ තමයි තේ shipping lines වල ගැටලු ප්‍රධාන වශයෙන් තවමත් ඇති වෙමින් පවතිනවා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ඉරානයට තේ යැවීම සම්බන්ධයෙන්ුත් යම්කිසි ගැටලු තත්ත්වයක් මේ වන විට උද්ගත වෙමින් පවතිනවා සහ යවපු තේත් ඉරානයට ළඟා වීම සම්බන්ධයෙන්ුත් ගැටලු ටිකක් තියෙනවා. ඒ නිසා මේ පුංචි වීඩියෝ එකෙන් අපිට මතක් කරන්න ඕනේ වුණේ විශේෂයෙන්ම ලංකාවේ කුඩා තේවතු ශ්‍රේෂ්ඨී කෙනෙක් නම් ඉදිරි මාස එකක දෙකක කාලයේ ඉතාමත් ඉවසීමත් සහිතව කටයුතු කරන්න සිද්ධ වෙයි. මොකද රුපියල් 200 තියෙන තේ මිල එක පාටම 150 සීමාවට ලංවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු තබාගෙන සිටිමු. මොකද යුදමය තත්ත්වයක් ආව වුණත් තේ පරිභෝජනය ඉහළ යනවා සාමාන්‍යයෙන් සාමාන්‍ය තත්ත්වවල බැලුවොත්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ලොජිස්ටික් සහ ට්‍රාන්ස්පෝර්ට් ඉෂුව සහ රිස්ක් එක නිසා වෙළඳපොළ මිල ඉහළ යාම නිසා ගොඩක් වෙලාවට මිලදී ගන්න ප්‍රමාණය අඩු වෙන එක. ඉතින් මේ වෙනකොට අතර මේ తాවකාලික තත්ත්වයක් තමයි ඉරානය තුල ඉරාන වෙළඳපොළ තුල ඇති වෙලා තියෙන්නේ. නමුත් ඒක ඍජුවම ඉදිරි මාසයේ කාලය තුල ලංකාවේ තේ කර්මාන්තයට බලපෑමක් එල්ල කරා. විශේෂයෙන්ම තේ මිල රුපියල් 150 සීමාවට එීමේ දැඩි හැකියාවක් තියෙනවා. ඉතින් ඔක තමයි අද පුංචි වීඩියෝ එකකින් අපි අරගෙන ආවේ. ඉරාන ඊශ්‍රායල් යුද්ධය ලංකාවේ ටී ඔක්ෂන් එකට කුමක් කරලා තියෙනවද, ලංකාවේ තේ මිලට කුමක් කරලා තියෙනවද කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් ඔබත් එක්ක කතා කරනවා කෙන්යානු සහ ඉන්දියානු තේ වෙළඳපොළට මොකක්ද උනේ කියලා මේ ඉරාන ඊශ්‍රායල යුද්ධමය තත්ත්වයත් එක්ක.